නිර්මාංශ ඔයාට අල විතරක් පාවිච්චි කරලා රසම රස කට්ලට් එකක් හදන්න කියා දෙනවද මම. ඉතින් අඩු වියදමෙන් මේ රස කට්ලට් එක හදාගන්න පුළුවන් හරි ඉක්මනට. ඒ වගේම මේක හරියම රසයි. ක්‍රිස්පියට මේක හදාගන්නත් පුළුවන්. ඉක්මනට අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ රසම රස අල කට්ලට් එක හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට අපි අල ග්‍රෑම් 250ක් අරන් තිනවා. හොඳට තම්බලා පොතු ඇරලා මං අරන් තියෙන්නේ. ඊට පස්සේ ලුණු සල්පයක් අපිට අවශ්‍යයි. කෑලි මිරිස් කුඩු සල්පයක්, කහ කුඩු සල්පයක්, ඒ වගේම මිරිස් කරල් දෙකක් විතර හීනියට ලියාගත්තා. කරපිංච ටිකක් හීනියට ලියාගත්තා. රතු ලුණු ටිකක් ලියාගත්තා. පාන් පිටි ටිකක් අරන් තිනවා පිටි බැටර් එක හදාගන්න ලුණු චුට්ටකුත් දාගෙන. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ බිස්කට් කුඩු ටිකක් උවමනා වෙනවා. මෙන්න මේ විදිහට අල ටික හොඳට මම පොඩි කර ගන්නවා. ඉතින් ඔයාලට ඕන එකකින් හැන්දකින් වුණත් මේක කරගන්න පුළුවන්. ඉතින් හොඳට තැම්බෙන අල වර්ගයකින් ගන්න අනිවාර්යයෙන්ම. එතකොට හරි රසට මේ කට්ලට් එක අපිට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර තන තන හයි වෙන අල එක ගන්න එපා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම පිටි බැටර් එක හදා ගන්න. ඔයාලා මේ දකින්නේ වතුර ටික ටික දාලා පාන් පිටි ලුණුයි මේකේ තියෙන්නේ. මෙන්න මේ විදිහට වතුර දාලා උකු බැටර් එකක් හදා ගන්න. ඉතින් මේකට මම බිත්තර පාවිච්චි කළේ නැහැ. මොකද මේ කට්ලට් ටික කන්නේ අද මගේ නිර්මාංශ යාළුව සෙට් එක. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට හොඳට වතුර දදා මේක හදා ගන්න ඕනි. ඉතින් පිටි බැටර් එකකින් මම දවටලා කට්ලට් හදන්න හදන්නේ නිර්මාංශයට කන්න පුළුවන් විදිහට මේක හදා ගන්න ඕන නිසා. එහෙම නැත්නම් මේක බිත්තර සාරු එකේ දවටලා තමයි වෙනදට එහෙමනම් හදාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් තෙල් ටිකක් ලිපේ තියාගෙන ඒකට රතු ලුණු ටික, කරපිංච ටික, අමු මිරිස් ටික, ලුණු ටික එකතු කරගෙන ඒකට කෑලි මිරිස් කුඩු ටිකයි, කහ කුඩු ටිකයි මම එකතු කරගත්තා. ඉතින් ඔයාලට මේකට ගම් මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. මගේ යාළුවෝ ටික එච්චර සැර කන්න කැමතිත් නැහැ. ඒ නිසා මම ගම් මිරිස් කුඩු එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ අල ටික මෙන්න මේ වගේ එකතු කරගෙන චුට්ටක් වෙලා මේක කවලම් කරලා අපිට ලිපෙන් ඉවත් කරගන්න තමයි තියෙන්නේ. මේක ටිකක් වෙලා විනාඩියක් විතර චුට්ටක් මැලුණාම ඇති. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේක ලිපෙන් ඉවත් කරගෙන ගුලි හදා ගන්න තමයි. ඉතින් ගුලි හදනවා මම පෙන්නුවේ නෑ. ගුලි ටික හදාගත්තට පස්සේ තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් කවුරුත් දන්නවනේ නේද ගුලියක් හදාගන්න මෙන්න මේ වගේ. ඊට පස්සේ ඉතින් පිටි බැටර් එකේ මෙන්න මේ වගේ දවටලා හැන්දක් ගන්න. එතකොට ලේසි. ඊට පස්සේ මෙන්න මෙහෙම බිස්කට් කුඩු එකේ දවටනවා. දවටලා මේක හැන්දකින් හොඳට මෙන්න මේ වගේ දවට ගන්නවා. ඊට පස්සේ මේක මම දෙපාරක් කෝට් කරගන්නවා. ඒ කියන්නේ දෙපාරක් මේක කරගන්නවා. මොකද එතකොට අපිට හොඳටම මේක කට්ලට් එක ලිහෙන්නේ නැහැ. හොඳ හයියට ක්‍රිස්පියට තියෙනවා. ඒ නිසා දෙපාරක් කෝට් කරගන්න කට්ලට් හදද්දී ඔයාලා ඒක හොඳ ටිප් එකක්. මෙන්න මේ විදිහට ඉතින් හදාගෙන ඊට පස්සේ පිඟානක තියාගෙන මේක ඉතින් ගැඹුරු තෙලේ බැද ගන්න තමයි තියෙන්නේ. ගොඩක් අය කරන දෙයක් තමයි එකපාරක් අර පිටි බැටර් එකේ බිස්කට් කුඩු එකේ කෝට් කරලා බදිනවා. එහෙම බැදින්න ගියාම තමයි අපිට අර ලොකු ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ. කට්ලට් එක ලිහෙනවා ඒ වගේ ප්‍රශ්න එන්නේ. දැන් මෙහෙම කරාම එහෙම කිසිම ගැටලුවක් එන්නේ නැහැ. හොඳට අපිට මේක බැද ගන්න පුළුවන්. බලන්නකො මේ ඉතින් මම කට්ලට් 3-4ක් එකපාර දාගෙන බදිනවා තමයි ඔයාලා මේ දකින්නේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට හොඳට දෙපැත්ත හරව කට්ලට් ටික බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් නිර්මාංශ ඔයාට කට්ලට් හදාගෙන ගෙදරට එන අමුත්තන්ට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කන්න උනත් පුළුවන්. වැඩි වියදමක් යන්නෙත් නෑ. හරි ඉක්මනට හදා ගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ රස වීඩියෝ එකකින් ආයි අපි හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.